ප්‍රියමනාපදයෙන් වෙන්වීමේදී හටගන්නේ දුකද්ද සැපද්ද? දුකක්. බුදුරජාණන් වහන්සේ එක් තැනක දේශනා කරනවා කෑම කෑවට පස්සේ ආහාරයක් ගත්තට පස්සේ ඒක අසුචි වෙනවා කියන එක සිද්ධ වෙනව නේද? ඒ වගේමයි කියනවා ප්‍රියමනාප දෙයක් තිබ්බොත් අනිවාර්යෙන් වෙන්වීමේදී දුක හටගන්නවාමයි. අපි අම්මට ආදරේ නම් තාත්තට ආදරේ නම් දුවට පුතාට ආදරේ නම් අපිට අනිවාර්යෙන් යම් දවසක අපේ දුක අපිට ඒ නිසා දුක ඉපදෙනවාමයි. අර්ථය ගන්න නැත්නම් අනර්ථය අරගෙන ඔන්න අම්මට ආදරේට විරුද්ධයි. තාත්තට ආදරයට විරුද්ධයි. පුතාගේ දුවගේ ආදරයට විරුද්ධයි කියලා කිව්වා කියලා කියයි. අනර්ථය යන නිසා. අර්ථය ගන්න අපි කවුරුත් අපේ ජීවිතේ ප්‍රියමනාප දේවල් තියෙනවා. කවදා හරි ප්‍රියමනාප දේවල් නිසා අපිට දුක උපදිනවා. එතකොට අද කාලේ මේ ගෑනු ළමයිගේ පිරිමි ළමයිගේ ආදර ලෝකවල තියෙන්නේ ප්‍රියමනාප දේ නිසා උපදින දුකමයි. වැඩිපුර දුක් විඳීම ආදරේ වැඩි හැටියටම යාලා දකිනවා. ඒ කියන්නේ ඒක තමයි හොඳට ආදරේ කිරීම විදිහට දකිනවා. කොල්ලා කියන දේ කෙල්ලට ගාණක් නැත්තම්, කෙල්ල කියන දේ කොල්ලටක් ගාණක් නැත්තම්, කියන්නේ වගේ හිත රිදෙන්නේ නැත්තම්, එයාලා හිතන්නේ ආදරයක් නෑ වගේ කියලා. ඒ නිසා කට්ටිය වැඩිපුර බැඳෙන්නයි උත්සාහ කරන්නේ. වැඩිපුර ආදරය කරන්නයි උත්සාහ කරන්නේ. ඒ නිසාම ජීවිත විනාශ වෙනවා. දැන් ළඟදී ගෑනු ළමයෙකුට යාළු වෙච්ච කොල්ලා කිව්වා ඔයා මට ආදරේ නම් ඔයා ආදරේ වෙනුවෙන් මේ ලෝකේ කෙනෙකුට දෙන්න බැරි දෙයක් නැහැ. ඒක ඇත්ත නේද? කෙල්ල කිව්වා ඔව් මං ගොඩාක් ආදරේ මට ඔයා වෙනුවෙන් දෙන්න බැරි දෙයක් නැහැ. මගේ හදවතත් ඔයාට දීලා. ඒතර මේක ගලවලා දීලා. එයාගේ හાર્ට් එක නැහැ දැන්. ඊට පස්සේ කොල්ලා කිව්වා එහෙනම් මට ඔයාගේ ෆොටෝ එකක් එවන්න. ඇඳුන්නේ නැතුව. ඉතින් අර පොඩි කෙල්ල ඉස්කෝලේ යන කෙල්ලෙක්. ඉතින් ආදරේ ඇයි බැඳෙන්න එපා. ආදරේ යාළට තියාගන්න එපා කියලා ෆොටෝ එකක් යවුවා. කොල්ලත් ඉතින් ඇත්තටම ආදරේට තමයි ආදරේ කියන්නේ රාගෙට. ඊට පස්සේ කොහොම හරි ඒ කොල්ලත් ඉගෙන ගන්න ළමයි ඒ ළමයාගෙන් තව කොල්ලෙක් නෝට් ටිකක් එල්ලුවා. ඊට පස්සේ ෆෝන් එකෙන් නෝට් ටික යවුවා ෆොටෝ ගහලා. යවනකොට අර කෙල්ල එවපු ෆොටෝ ටිකත් ගියා. ඒ කොල්ලා Facebook දැම්මා. දවස් දෙකක් යනකොට හැම තැනම පැතිරිලා ගියා. බෙල්ලි වෙල්ලා ගත්තා. එකද ප්‍රියමනාප දේ නිසා ජීවිතෙත් නැති වෙච්ච ඇති. ශෝක පරිදේව දුක්ඛ දෝමනස්ස. ඒගොල්ලන්ට මම නම් පෞද්ගලිකව හිතෙනවා. ඇත්තටම කොල්ලෙක් කෙල්ලෙක් ආදරය කරනවා නම් ඔය වල් කතාවලට වල් වැඩවලට අත ගහන්නේ. ඇත්තටම ආදරේ නම් එයාගේ චරිතය රකින්නවා. තවත් තමන් යාළුවලා ඉන්න ගෑනු ළමයා ගැන වෙන කෙනෙක් නරක වචනයක් කතා කරනවට කැමති නෑ. ඒතර කවුරුත් කතා කරනවට කැමති නැත්නම් තමන්ගෙමුත් එයාට වැරද්දක් වෙන්නේ නෑ. නමුත් අද කාලේ බැඳීම් කියලා ওই විදිහට මොකද්ද නරක ලෝකයකට ඇවිල්ලා ගොඩාක් අය ජීවිතවලින් වන්දි ගෙවනවා. මේ කොහොම ප්‍රියමනාප දේවල් නිසා උපදින දුක. ඒ වගේ ඊට පස්සේ අහිංසක කෙල්ලෙක් මැරුණාට පස්සේ මොකක් හරි උන්ගේ තියෙන මෝඩකමකට වෙච්ච වල් වැඩ. නමුත් ඒ දෝනේ අම්මට තාත්තට ප්‍රියයිනේ කෙල්ල. ඒ කෙල්ල මැරුණාට පස්සේ අම්මා තාත්තා කොච්චර දුකක් විඳිනවද? ඉතින් ඒ නිසා ප්‍රියමනාප දේවල් නිසා කිව්වත් දුක උපදින්නේ. දැන් ඔබගේ ජීවිතේට ගලබල බලන්න. ඒකාන්ත සත්‍යයක් මේ ප්‍රියමනාප නිසා ශෝක පරිදේව දුක්ඛ දෝමනස් උපදිනවා කියන එක.